පරිසර පද්ධතියක් ගැන කතා කරන්නයි මේ සූදානම් වන්නේ. බියෝමය සහ පරිසර පද්ධති ගැන අපි දැනගෙන තියෙන්න ඕන. මේ සැරේත් අපි 2020 විභාග ප්‍රශ්න පත්‍රයට අහුවා මේ බියෝම ගැන. බියෝමයක් කියන්නේ විශාල ප්‍රදේශයක පැතිරිච්ච සත්ව හා ශාක සමුදායක්. පරිසර පද්ධතියක් කියන්නේ කුඩා ප්‍රදේශයක පැතිරිච්ච සත්ව හා ශාක සමුදායක්. නිසා මේ දෙක අතර වෙනස විශාලත්වය කියන එකයි හඳුන්වන්න පුළුවන් වන්නේ. ශ්‍රී ලංකාවේ වගේම ලෝකෙත් මේ වගේ බියෝම් පරිසර පද්ධති තියෙනවා. ලෝක මට්ටමින් ගත් කල අපි ලෝකයේ තියෙන පරිසර පද්ධති ප්‍රධාන වශයෙන්ම වර්ග කරගන්නවා. ඒ වගේම ලෝකයේ තියෙන බියෝමත් අපි වර්ග කරගන්නවා. ලෝකයේ තියෙන එක බියෝමයක් තමයි වර්ෂා වනාන්තර බියෝම. වැසි වනාන්තර බියෝම ලෝකේ ප්‍රධාන කලාප තුනක පැතිරෙනවා. ඇමසන් වනාන්තරය, කොංගෝ වනාන්තරය, ඉන්දු මැලේ වනාන්තරය කියලා අපි එක වර්ග කරනු ලබනවා. ඒකම ශ්‍රී ලංකාවේ තියෙනවා පරිසර පද්ධති. ඒතර ශ්‍රී ලංකාවේ තියෙන පරිසර පද්ධති අපි වර්ග කරගන්නවා වනාන්තර පරිසර පද්ධති, ලඳු කැලෑ පරිසර පද්ධති, තනබිම් පරිසර පද්ධති, තෙත්බිම් පරිසර පද්ධති, විරලාසිත පරිසර පද්ධති කියලා අපි ඒව වර්ගීකරණය කරමු ලබනවා. දැන් මේන් අපි කතා කරන්නේ වනාන්තර පරිසර පද්ධතිය ගැන. ඒතර ලංකාවේ තියෙන වනාන්තර දැඩි රක්ෂිත වනාන්තර, අභය භූමි ආදී වශයෙන් වර්ග කරනු ලබනවා. එයින් මා දැන් මේ සිටුන් ලබන්නේ සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් වන විල්පිට කැලය. සාමාන්‍යයෙන් මේක විවහාර කරන්නේ ඔලියගන් කැලය. ඒ ඔලියගන් කැලය කියන එකේ මැද තමයි මම මේ අවසර පත්‍රයක් අරගෙන මම මේ මෙතෙන්ට ආවේ. ඒ අනුව ඒ අවසරය මත අපි මේ කැලෑවේ තියෙන විශේෂ ලක්ෂණ අපි හඳුනගෙන තියෙන්න ඕන. ඒ නිසා අපි ලක්ෂණ හඳුනගන්න තමයි මේකේ අවිදීමට මේ අවස්ථාවේ අපි පැමිණියේ. ඒ අනුව මේ වැසි වනාන්තරවල පහතරත් එක්කලාපී වනාන්තරයක් හැටියට විල්පිට වනාන්තරය වඩාත් වැදගත් වෙනවා. ඒ නිසා අපේ ඇමසන් වනාන්තරයේ තියෙන ලක්ෂණ වගේම තමයි මේකේ තියෙන ලක්ෂණත් අපිට හඳුනගන්න පුළුවන් වන්නේ. පහතරට තෙත්කලාපී වනාන්තරවල දකින්න පුළුවන් දෙයක් තමයි වනවියන් නිස්තර කීපයකින් යුක්තයි. උඩට තියෙන හැදිච්ච මහා ගස්. ඒ නිසා දැන් මේකේ මේ පේන හොරගස්, නැදුම් ගස්, ඒකම මිල්ල ගස්, කැටකාල ගස් මහා විශාල උසට වර්ධනය වන ශාක හැටියටයි අපිට හඳුන ගන්න පුළුවන් වන්නේ. ඒ ගස්වල ඉතිල යන වැල් වර්ගත් ගොඩාරයක් අපිට දකින්න පුළුවන් වෙනවා. කස්තාරෝහක ශාක ගොඩාරයක් හඳුන ගන්න පුළුවන් වෙනවා. ඒක විශේෂ ලක්ෂණයක් වෙනවා. ඒ වගේම මේ යටි රෝපණයේ බැලුවම් පේනවා ඊටාත්ම තුනි. යටි රෝපණයේ ඊටාත්ම තුනි එකක් වෙනවා. දැන් මේවයි උගාදුරට කුරුමි වර්ග, වේයන් වගේ සත්තු වාසය කිරීමේ කාර්යය කරනු ලබනවා. හේතුව හොඳට ජීවාණුහරණය කිරීමේ කාර්යය තමයි මේ පස්වල මෙහිම සිද්ධ වන්නේ. ඒ නිසා ජීවාණුහරණය වෙච්ච පස් තට්ටුවක් තියෙනවා. සරු පසක හොඳට මේ ශාක වර්ධනය වෙනවා. දැන් පේනවා ඇති මෙතන මේ කුඩා හොර ශාකයක්. දැන් මේ ශාකවල විශේෂ ලක්ෂණ තමයි වැසි වනාන්තරවල ආවේනික දෙයක්. අර බේරුම් තුඩ සහිත ශාක වැටෙනවා වතුර බිඳුව මේ ආකාරයට පල්ලෙහාට බේරෙන්න මේක තියෙනවා. අපි මේක නම් කරන්නේ බේරුම් තුඩ. ඒකම පුළුල් පත්‍ර සහිත ශාක. පත්‍රය ඊටාත්ම පුළුල්. හොර පත්‍රයක ශාකයක් මේ ඔබ දකින්නේ. එතකොට පුළුල් පත්‍ර සහිත ශාක වැසි වනාන්තරයට ආවේනිකයි. ඝන යටි රෝපණයක් මේකේ දකින්න පුළුවන් වෙනවා. ඝන යටි රෝපණයක්. ඒවා විශාල වශයෙන් මේට ආවේනික දේවල්. සූර්යාලෝකයේ සොයාගෙන මේ හොරගස් විශාල වශයෙන් උසට මීටර් 50-60ක් උසට වර්ධනය වීමක් අපිට මේවයි දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ගස් හුළඟට ඔරොත්තු දෙන විදිහට සකස් වෙලා තියෙන්නේ. අපිට බැලුවම් පේනවා මේකේ මෙන්න මේ මුල් වලට අපි නමක් දානවා කෛරු මුල් කියලා. කෛරු මුල්. මේ කෛරු මුල් තියාගෙන තියෙන්නේ ගහ හදිස්සියෙන්වත් ඇලවුනොත් ඒවා ඇලවීම වැළැක්වීම සඳහා තමයි කෛරු මුල් පද්ධතියක් අපි දකින්න පුළුවන් වන්නේ. ඒ වගේම ගස් උඩ යන මේ ආකාරයට කස්තාරෝහක ශාක වර්ග ගාක් මේවයි බහුල වෙනවා. උඩට බැලුවම් පේනවා මීමන වර්ග, විවිධාකාර ශාක වර්ග දකින්න පුළුවන්. ඍජු කඳන් සහිත ශාක වගේම ගැට සහිත ශාකත් මේවයි ගාක් අපිට හඳුන ගන්න පුළුවන් දෙයක් වෙනවා. ඒවා මේ වනාන්තර වලට ආවේනික දේවල් හැටියට සලකුණු ලබන්නේ. ඒ වගේම ජෛව විවිධත්වයෙන් ඊටාත්ම පොහොසත් පහතරට තෙත්කලාපී වනාන්තරයක් වශයෙන් තමයි අපි මේ ඔලියගන් කැලේ හෙවත් විල්පිට කැලය හඳුන්වා දෙනු ලබන්නේ. එතකොට මේ වනාන්තරයේ තුල තියෙන ජෛව විවිධත්වයේ ඔකට දැක්කන් තේරෙනවා. මේ වගේම තමයි ඇමසන් වනාන්තරයේ ලක්ෂණත් ඒ බියෝමල ලක්ෂණ තමයි ලංකාවේ
පරිසර පද්ධතිවල දකින්න පුළුවන් වන්නේ. යටි රෝපණය අපිට පේනවා අඳුරු ස්වභාවයක් පේන්නේ. මේ අඳුරු වෙන්න හේතුව තමයි යටි රෝපණයට සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. සූර්යාලෝකය ලැබීම නැති නිසා යටි රෝපණයේ අඳුරු ස්වභාවයක් පෙන්වුම් කරනු ලබනවා. දැන් වේලාව ගත්තොත් හවස හරියටම 6යි 1යි කාලයි. 1යි කාල වෙලත් මේ බලන්න සූර්යාලෝකය මේකට ලැබෙන්නේ නැහැ. අඳුරු ස්වභාවයක් පෙන්වුම් කරන්නේ. ඒක මේ වැසි වනාන්තර වලට ආවේනික දෙයක්. මේ ඔලියගන් කැලේ විශාලත්වයේ වර්ග කිලෝ හෙක්ටයාර් 482.9ක් වෙනවා. ඒ නිසා ඒ වනාන්තර වලට ආවේනික වූ විශේෂ ලක්ෂණ තමයි මේ පද්ධතිය තුල දකින්න පුළුවන් වන්නේ. මේක ඉහළ ජලධාරා ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා මේ වනාන්තරය ඉතාමත් වැදගත් වෙනවා. අපේ ඉහළ ජලධාරා ප්‍රදේශ ආරක්ෂා වෙන්නේ මෙවැනි ප්‍රාථමික නොවිඳුල් වනාන්තර මෙහෙම තිබුණොත් විතරයි. ඒ නිසා මේ වනාන්තරය අපි ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න ඕන. මොකද හේතුව මේවයි ලක්ෂණ තමයි අපිට විභාග ප්‍රශ්න පත්‍රයේ අහන්නේ. නිරු ස්තරය, වියන් ස්තරය, යටි රෝපණය, ඒ වගේ දේවල් දැනගෙන තියෙන්න ඕන. එතකොට මේ වනාන්තරවල අද විවිධාකාරයට කෙරෙන ආර්ථික කටයුතු නිසා මේවා විනාශ වීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. නමුත් ඉතින් මේවා ආරක්ෂා කර ගැනීමට කැලෑ ආරක්ෂක නිලධාරීන් පත් කරලා තියෙනවා. ඒ වගේම හුඟක් මේවා තාමත් හදවත් හැටියට සලකනු ලබනවා. ඒ නිසා ලංකාවේ තියෙන පහතරට තෙක්කලාපීය වනාන්තරයක් වශයෙන් ඉතාමත් වැදගත් වනාන්තරයක් තමයි අපේ රටේ තියෙන ඔලියගන් කැලය. මම මේ ඔලියගන් කැලය ගැන තමයි ඔකට්ටිට විශේෂ විස්තරයක් සැපයුම් ලැබුවේ. මේ කැලෑවේ හැදෙන විවිධ ශාක වර්ග පිළිබඳ විස්තරයක් මේකේ තියෙන වෙනම ජෛව විවිධත්ව මධ්‍යස්ථානයක්. එම ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ විස්තර පසුවට ඔකට්ටිට බලා ගන්න පුළුවන්. ඒ පසු විස්තරයත් ආධාර කරගෙන පහතරත් තෙත්කලාපීය වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් වශයෙන් සලකුණු ලබන ඔලියගන් කැලේ හෙවත් විල්පිට කැලය පිළිබඳව තමයි අපි මේ අද වැඩසටහන සකස් කරනු ලැබුවේ. සියලු දෙනාටම ස්තුතියි.